ඒක මං නවත්තන්නේ නැහැ. මං කොහොම හරි ඒ ආදරේ රැක ගන්නවා. හෙළ සිනමාවේ නිලි රජනීය ලෙස විරුදාවලියලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද අලුයම අභාව ප්‍රාප්ත වී තිබෙනවා. ගොඩාක් දේවල් කියන්න ඕනේ. ඒ මොනවා වුණත් මට එක දෙයයි මට කියවෙන්නේ. මට හැමදාම ආදරේ ලැබුණා. කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේදී අභාව ප්‍රාප්ත වූ බවයි වාර්තා වන්නේ. මේ යන විට ඇය 78 වන වියෙහි පසු වූවා. 1947 අප්‍රේල් මාස 30 වනදා කැලණිය ප්‍රදේශයේදී වන්නි ආරච්චිගේ මාල්නී සෙනෙහෙලතා ෆොන්සේකා නමින් උපත ලැබූ ඇය පසු කාලීනව මාලනී ෆොන්සේකා නමින් හෙළ සිනමාව අතික්‍රමණය කරමින් ප්‍රකට විය. 1963 වසරේදී වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය 1968 වසරේදී පුංචි බබා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියාය. 1973 වසරේදී ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ ඇය හොඳම නිළිය ඇතුළුව ජනාධිපති සරසවි OCIC සුමති වැනි සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා. නිධානය බඹරු ඇවිත් වැෑකන්ද වලව්ව ආරාධනා අම්මාවරුණේ වැනි චිත්‍රපට මාල්නී ෆොන්සේකා මහත්මියගේ රංගන කුසලතාව ප්‍රකට කළ විශිෂ්ට නිර්මාණ ලෙස සනටුවන් වෙනවා. 2010 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙසද දේශපාලනයට පිවිසි මාල්නී ෆොන්සේකා මහත්මිය 2015 වසර වනතෙක් ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවා. මනුෂ්‍යත්වයෙන් පරිපූර්ණ වුණු ශ්‍රී ලාංකීය කලාකිත අස්වත් වූ හෙළයේ මහා නිලිරජනිය ඔබට නිවන් සුව ලැබේවා. මම ආදරේ හැමෝටම ඔබ ගන්න දෙනාට.